සාදරයෙන් පිළිගන්නවා දිනසුරස් ජ්‍යොතිෂ නාලිකාව වෙත ඔබ සියලු දෙනාම. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2025 ජූලි මාසයේ සිකුරු ග්‍රහයා තමන්ගේ ස්වශ්‍රේෂ්ඨ රාශිය වන උෂම රාශියේ ගමන් කරනවා මුළු මාසය පුරාම. 2025 ජූලි මාසයේ මේ සිකුරු ග්‍රහයා උෂම රාශියේ ස්වශ්‍රේෂ්ඨ ගමන් කරන කාලය අපි බලමු. උෂම ලග්න හිමියන්ට, සිංහ ලග්න හිමියන්ට, ඒ වගේම වෘශ්චික ලග්න හිමියන්ට, කුම්භ ලග්න හිමියන්ට කොහොමද බලපාන්නේ කියලා. ඔබ දන්නා උෂම ලග්න හිමියන්ගේ ලග්නේ තමයි සිකුරු ගමන් කරන්නේ. සිංහ රාශි හිමියන්ගේ 10 වෙන්න තමයි වෘෂම රාශිය වෙන්නේ. වෘශ්චික ලග්න හිමියන්ගේ 7 වෙන්න තමයි වෘෂම රාශිය වෙන්නේ. ඒ වගේම කුම්භ ලග්න හිමියන්ගේ 4 වෙන්න තමයි සිකුරු ගමන් කරන්නේ. අපි බලමු මේ ලග්න හිමියන්ට කොහොමද මේ කාලය ගත වෙන්නේ කියලා පොදුවේ. විශේෂයෙන් ප්‍රියමනාප ගතිය ඇති වෙන කාලයක්. ක්‍රියාශීලී ගතිය, සුවදශීලී කතාබහ, අන් අය සමග ලේසියෙන් පහසුවෙන් සුවදශීලී වෙලා තමන්ගේ කටයුතු වලට ඔවුන්ගේ දායකත්වයේ ඉක්මනට ලබා ගන්න පුළුවන්. ඔබ දන්නවා මේ කාලේ වෙනදා කතා කරන්නේ නැති කෙනෙක් පවා ඔබත් එක්ක සුවදව කතා කිරීමේ අවස්ථාවක් උදා වෙන කරගන්න පුළුවන්. ඒ වගේ සුවිශේෂ කාලයක් තමයි මේ. ඔබ පිළිගැනීමේ නිලධාරියෙක් හෝ නිලධාරිනියක් නම් බලන්න ඔබට වෙනස දැනේවි. ඔබ පාරිභෝගික කටයුතු පිළිබඳව පාරිභෝගික ප්‍රශ්න විසඳන කෙනෙක් නම් ආයතනයක ඒ කටයුතු ඉතාම පහසු වෙනවා. මොකද ඔබ කියන දේ ඔවුන්ගේ හිතට කාවදින විදියට කියන්න පුළුවන්. තමන්ගේ ආයතනයේ වැඩ කටයුතු, තමන්ගේ ආයතනයේ සේවාවන්, ඒත් එක්කම භාණ්ඩ හා සේවාවන් පිළිබඳව හඳුන්වා දෙන කෙනෙක් නම් අතිශයින්ම වැදගත් කාලයක් මේ කාලේ. ඔබට ඒ වෙනස වැටහෙනවා. ඒ වගේම තමයි රැකියා කටයුතු වලදී ඉතාම යහපත් කාලයක්. මොකද අනෙකුත් සේවකයන් සමග, නායක ප්‍රධානීන් සමග සුහදව කටයුතු කරන්නට අවස්ථාව සැලසෙනවා. මනා සමාජ සම්බන්ධතා ගොඩනගා ගැනීමට හැකියාවකුත් ලැබෙනවා. ඔබ වැඩ කරන ආයතනයේ සමග වෙන පිටස්තර ආයතන සමග, හරි පිටස්තර පුද්ගලයන් සමග ගනුදෙනු කරනවා නම් රැකියා අවස්ථාව තුළ ඔවුන් සමග මේ කටයුතු කරන්නට හරිම වාසිදායක තත්ත්වයක්. මොකද ඔවුන්ගෙන් උදව් උපකාර ලබාගෙන ඒ ආයතනයේ තියෙන වරප්‍රසාද ඔවුන්ට පැහැදිලි කරලා ඔවුන් නම්මා ගැනීමේ හැකියාව තියෙනවා ඔබට. ඒ ඔබගේ වචනයට තියෙන ගරුත්වය නිසා, ඔබගේ වචනයේ තියෙන ස්වභාවය නිසා, ප්‍රියමනාප ගතිය නිසා තමයි ඒ කටයුතු සිද්ධ වෙන්නේ. ඒත් එක්කම ඔබ ගේ දොර අලංකාර කරන්න හරි මහන්සියක් ගන්නවා මේ කාලේ. ගේ දොර වතු පිටි අලංකාරව තබා ගන්න ගොඩක් උත්සාහ ගන්නවා. ඒ වගේ තමයි භූමි සම්පත් ලබා ගන්න, නාය වැඩිහිටිය අයගෙන් උදව් උපකාර ලබා ගැනීම හැකියාව, තමන්ගේ දේපල ආදිය බෙදා වෙන් කර ගන්න තියෙනවා නම් ඔන්න හොඳ කාලයක් කතා බහ කරලා ඒ කටයුතු කර ගන්න පුළුවන්. ගෘහස්ථිත කටයුතු යහපත් වෙනවා. භූමි සම්පත්, භූමි ලාභ, භූමියෙන් ලබන සම්පත් හරිම යහපත් කාලයක්. ඒ වගේම තමයි ඔබ ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනය කරනවා නම්, ආහාර ද්‍රව්‍ය ආශ්‍රිත කටයුතු, ඒ අමුද්‍රව්‍ය නිෂ්පාදනය කරන කෙනෙක් නම් කාලේ යහපත්. ආහාර, ඇඳුම් පැළඳුම්, විසිතුරු භාණ්ඩ, සුවඳ විලවුන් ආශ්‍රිත කටයුතු, පැණි රස කෑම, පැණි රස බීම, අන්න ඒ වගේ කටයුතු වල නියැලෙන කෙනෙක් නම් මේ හොඳටම ඒ කටයුතු දියුණු කරගන්නට පුළුවන්. ඒ කියන්නේ විශාල පිරිසක් අතරට ඒවා යවන්න පුළුවන්. අලුත් ගනුදෙනුකරුවන් එක්කහු කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම සුවිශේෂ කාලයක් තමයි මේ. ඒත් එක්කම සෞන්දර්යාත්මක කටයුතු, කලාත්මක දේවල්, සෞන්දර්යාත්මක කටයුතු, ඔබ ගීත ගායනා කරන කෙනෙක් නම්, නර්තන ඉදිරිපත් කරන කෙනෙක් නම් ඉතාමත් යහපත් කාලයක්. තමන්ගේ සහජ දක්ෂතා වලින් වැඩ කටයුතු කරනවා නම් හරිම යහපත් කාලයක්. විවාහ සම්බන්ධ කටයුතුත් වැදගත් කාලයක්. මොකද විවාහ කටයුතු වලට මේ යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා නම් ඒ යෝජනා ඉක්මනින්ම මේ සමතේකට පත් කරගෙන විවාහ කටයුතු ඉක්මන් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉක්මනින් විවාහ කටයුතු කර ගැනීමේ හැකියාව තියෙනවා. මේ විවාහ කටයුතු වල චූටි බලපෑමක් වෙන්නේ දෙවනිවර විවාහය සිදු කර ගන්නවා නම්.
දෙවනි වර විවාහයක් සිදු කරගන්නට කතා බහ කරලා තියෙනවා නම් අන්න ඒවා පොඩක් කල් ගත වෙන ස්වභාවයක් තමයි තියෙන්නේ. ඒ අරනකොට අලුතෙන් විවාහපත් වෙන අයට යෝජනා කරන අයට යහපත් කාලයක්. ඒ වගේම තමයි පවුලේ අමුසැමියන් අතර මනා සම්බන්ධයක් ඇති කරගන්න පුළුවන්. සුවදත්වයක් ඇති කරගන්න පුළුවන්. සුළු වචන හුවමාරු තිබුණා නම් ඒවා සමතේකටපත් කරලා වෙනදට වැඩිය සුවදත්වයක් ඇති කරන පවුලේ සමගිය වර්ධනය කර ගැනීමේ හැකියාව තියෙනවා. අන්න ඒ වගේ වූ විශේෂ වූ කාලයක් තමයි මේ. මේක තවත් දෙයක් කියන්නට ඕනේ සිකුරු මහදසා, ඒ වගේම සිකුරු අතුරු දසා, අඟහරු මහදසා, අඟහරු අතුරු දසා, අන්න ඒ වගේ ගත කරන අයට මේවා තරමක් වෙනස් වෙන්නත් පුළුවන්. මේ කියන දේවල් ඒ ආකාරයෙන්ම සිද්ධ වෙන්න පුළුවන්, අඩුලුඩුකම් සිද්ධ වෙන්න පුළුවන්. විශේෂයෙන්ම වැඩි ගතියක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ මේ ප්‍රතිඵල හොඳටම ළඟා කර ගන්න පුළුවන් ඔය කියපු අයට. අපි විශේෂ සේවයක් කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ කුජ සිකුරු දෙදෙනා ඔබගේ ජන්මපත්‍රයේ කොහේ හරි එක කොටුවක රැඳිලා ඉන්නවනම් කුජ සිකුරු ශුක්‍ර කුයන්න කියලා දාලා ඇති. අනේ ග්‍රහය දෙන්න එක කොටුවක ඔබේ කේන්දරයේ තුල රැඳිලා ඉන්නවනම් කොතනක හරි අපට උපන් දිනයයි වේලාවයි උදේද හවසද කියලා සටහන් කරලා 076යි 335යි 288 කියන WhatsApp අංකයට එවන්න. අපිට පුළුවන් ඔබගේ පලාපල විස්තරයක් නොමිලේ ලබා දෙන්න. මේක කුජ සිකුරු දෙන්න ඔබගේ කේන්දරේ කොතනක රැඳී ඉන්න අයට පමණයි. මේක නොමිලේ සේවාව ලබා දෙනවා. දින කීපයක් ඇතුළත ලබා දෙනවා. අනිත් අයගේ කේන්දර බලා ගන්න අවශ්‍ය නම් පලාපල විස්තර දැනගන්න අවශ්‍ය නම් ඒත් 076 335 288 කියන WhatsApp අංකයට ඉදිරිපත් කරන්න. එතකොට හඬපටයක් ඒත් එකම සාරාංශයක් ලියන ලද අතින් ලියලා දැන් සාරාංශයක් ඒත් එකම දුරකථනයෙන් කරුණු පැහැදිලි කරලා දෙන්නත් හැකියාව තියෙනවා. කොහොමනත් අර කියපු පිටීමට ඇරෙන්න අනිත් අයගෙන් නම් සුළු ගුරු පනුරක් අය කරනවා. පොඩි ගුරු පනුරක් අය කරනවා. හොඳයි. එහෙනම් අපි නැවතත් වීඩියෝකින් මුණ ගැහෙමු. එතෙක් ඔබට සුබ අනාගතය කියලා ප්‍රාර්ථනා කරනවා. මම සමන් කේරණවීර මහනුවර කුණ්ඩසාලයේ සිට.